පසුගිය කතාංග පහ පුරාම අපි හිටියේ බලංගොඩ මානවයාගේ ලෝකයේයි. ගුහා, ගල් ආයුධ, අස්තිවලින් කළ ඊතල සහ වනාන්තරයේ දඩියම් ජීවිතය. වසර 40000කට අධික කාලයක් ඊටමත් ස්ථාවරව පැවතුණු ඒ ජීවන රටාව ගැන අපි විමසා බැලුවා. නමුත් අද කතාංගයේදී අපි ඒ ලෝකයෙන් සමුගන්නවා. ඒ බලංගොඩ මානවයා වඳ වී ගිය නිසා නොවේ. ඔවුන්ගේ සංස්කෘතික සලකුණු තවත් දහස් ගණනක් තිස්සේ පැවතුණා. නමුත් මේ දිවයිනට අලුත් දෙයක් පැමිණියා. මුළු මහත් ඉතිහාසයම උඩු යටි කුරු කළ හැකි අලුත් දෙයක්. ඒ තමයි ලෝහ. අපේ රටේ මේ අභිමානවත් ඉතිහාසය සමග දිගටම රැඳී සිටීමට වංශකතා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. ලෝහ තාක්ෂණය පිළිබඳ පළමු ඉඟිය හමුවන්නේ වයඹදිග වෙරළ තීරයෙන්. මන්නාරම දිස්ත්‍රික්කයේ අරුවියාරු ගග මෝය අසල පිහිටි මාන්තෙයි වරාය මහා වංශය හඳුන්වන්නේ මහා තිත්ත හෙවත් මහා තොට යනුවෙන්. අද එය නිහඬ වෙරළබඩ නගරයක් වුවත් අතීතයේදී එය අනුරාධපුර රාජධානියේ ප්‍රධානතම දොරටුව වුණා. නමුත් මාන්තේ ඉතිහාසයේ රාජධානි බිහිවීමට බොහෝ කලකට පෙර ආරම්භ වුණා. එහිදී ලෝහ බොර හෙවත් තඹ නිස්සාරණය කිරීමේදී ඉතිරිවන අපද්‍රව්‍ය හමු වූ අතර ඒවා ක්‍රිස්තුපූර්ව 1800 දක්වා පැරණි බව තහවුරු වුණා. ඒ අනුව ලංකාවේ ලෝහ තාක්ෂණය පිළිබඳ හමුවන පැරණිතම සාක්ෂිය මෙයයි. තඹ උණු කිරීම කියන්නේ සරල වැඩක් නොවේ. ඒ සඳහා අධික උෂ්ණත්වයක් පවත්වා ගැනීම, වාතය පාලනය කිරීම සහ පෝරණුවක් නඩත්තු කිරීමේ මන දැනුමක් අවශ්‍යයි. මෙය හුදකලාව බිහි වූවක් නොවේ. මේන් අදහස් වන්නේ ඒ වන විටත් ලෝහ තාක්ෂණය දැන සිටි ඉන්දියාව වැනි රටවල් සමග අප සම්බන්ධතා පැවැත් වූ බවයි. මීට වසර 3800කට පෙර මේ වෙරළේදී කවුරුන් හෝ තඹ උණු කර තිබෙනවා. වසර දසදහස් ගණනක් තිස්සේ ගල් සහ ඇටකටු භාවිතා කළ මිනිසා ලෝහ යුගයට පියවර තැබූ පළමු සලකුණ එයයි. තඹ යුගයෙන් පසු යකඩ යුගය උදා වුණා. ක්‍රිස්තුපූර්ව 1800ත් අතර කාලයේදී යකඩ තාක්ෂණය දිවයිනේ ස්ථාන කිහිපයකින්ම එකවර මතු වුණා. අනුරාධපුර ඇතුළු නුවර මධ්‍යයේ ආචාර්ය සිරාන් දැරණියගල මහතා සහ පසුව රොබින් කොනින්හැම් මහතා කළ කැණීම් වලින් ක්‍රිස්තුපූර්ව 900ක් තරම් පැරණි යකඩ මෙවලම් හමු වුණා. යකඩ ආයුධවලට අමතරව මැටි බඳුන්, අශ්ව අස්ථි, වී ගොවිතන සහ හීලෑ කළ හරකුන් පිළිබඳ සාක්ෂිදා මේ පස්තට්ටු වලින්ම හමු වුණා. සීගිරිය ආසන්නයේ පිහිටි අලිගල ලෙනෙන්ද මෙවැනිම යකඩ යුගයට අයත් සාක්ෂි හමු වුණා. පුරාවිද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ ප්‍රාග් ඓතිහාසික යකඩ යුගය ලෙසයි. ක්‍රිස්තුපූර්ව 1500 අතර පෙතිරුණු මේ යුගයේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබෙනවා. පළමුවන්න යකඩ ආයුධ. දෙවැන්න කළු සහ රතු මැටි බඳුන්. මේවා ඇතුළත කළු පැහැති සහ පිටත රතු පැහැති ඉතා සුවිශේෂී බඳුන් වර්ගයක්. දෙවැන්න මහා ශිලාසුසාන හෙවත් විශාල ගල් පතුරු භාවිතා කර තැනු සොහොන් ගෙවල්. හතරවැන්න අශ්වයන් භාවිතය. පස්වැන්න මැටි බඳුන් මත හමුවන සංකේත. මේවා අකුරු නොවුවත් හිමිකාරීත්වය හඳුනා ගැනීමට භාවිතා කළ සලකුණු ලෙස සැලකෙනවා. මෙතනදී ඊටා වැදගත් කරුණක් තිබෙනවා. මේ සියලු ලක්ෂණ එනම් යකඩ, කළු රතු මැටි බඳුන් සහ මහා ශිලා සොහොන් ඒ කාලයේදීම දකුණු ඉන්දියාවෙත් දක්නට ලැබුණා. ඒ අනුව ක්‍රිස්තුපූර්ව 1500ත් අතර කාලයේදී ලංකාව සහ දකුණු ඉන්දියාව කියන්නේ තාක්ෂණය සහ සිරිත් විරිත් බෙදාගත් එකම සංස්කෘතික කලාපයක්. දැන් අපි මේ මුළු ඉතිහාසයම වෙනස් කරන ප්‍රධාන කරුණු වෙත එමු. අනුරාධපුරයේ කලකැණීම් වලින් හමු වුණේ යකඩ ආයුධ විතරක් නොවේ. එහි තිබී ඉතා විශාල ජනාවාසයක් හමු වුණා. ක්‍රිස්තුපූර්ව 900 වන විට අනුරාධපුර ජනාවාසය හෙක්ටයාර් 10ක ප්‍රමාණයේ ප්‍රදේශයක පැතිර තිබුණා. එය කුඩා ගම්මානයක් නොවේ. එහි ස්ථාවර නිවාස, ලෝහ වැඩපොළවල් සහ සංවිධානාත්මක ඉඩම් පරිහරණයක් තිබුණා. ක්‍රිස්තුපූර්ව 700ක් 600ක් වන විට එනම් විජයකුමරුගේ පැමිණීමටත් වසර 100කට වඩා පෙර මේ ජනාවාසය හෙක්ටයාර 50ක් දක්වා විශාල වී තිබුණා. හෙක්ටයාර 50ක් කියන්නේ එය ඒ කාලයේ දකුණු ආසියාවේ තිබුණු විශාලතම නගරවලින් එකක්. වංශකතාවලට අනුව අනුරාධපුරය ආරම්භ වුණේ විජයකුමරුගේ ඇමතිවරයෙකු වූ අනුරාධ විසින්. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි පවසන්නේ විජයකුමරු එන්නට වසර 300කට පෙර සිටම අනුරාධපුරයේ ඉතා දියුණු විශාල නගරයක් තිබුණු බවයි. නගරය නිර්මාණය කළේ විජයකුමරුගේ පිරිස නොවයි. ඔවුන් එන විටත් එය එහි තිබුණා.
මේ පරස්පරතාව ගැන අපි මීළඟ කතාංගයේදී වැඩිදුර විමසා බලමු. නමුත් පැහැදිලි සත්‍යය නම් ලංකාව කියන්නේ කිසිවෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් සිටි හිස් දූපතක් නොවයි. මෙහි නගර තිබුණා. නගර වගේම අපට දියුණු වෙළඳාමකුත් තිබුණා. ලොව වටිනාම කුළුබඩුවක් වන සැබෑ කුරුඳු ස්වභාවිකව වැවෙන ලොව එකම ස්ථානය ශ්‍රී ලංකාවයි. ක්‍රිස්තු පූර්ව 2000 තරම් ඈත අතීතයේදී පුරාණ ඊජිප්තුවේ කුරුඳු භාවිතා කර තිබෙනවා. මලසිරුරු පදම් කිරීමට, දේවස්ථානවල පුද පූජාවලට සහ විලවුන් සෑදීමට ඔවුන් කුරුඳු යොදාගත්තා. ඊජිප්තු පාරාවෝ රජවරුන්ට දෙන වටිනාම තෑග්ගක් වුණේ කුරුඳුයි. අරාබි වෙලෙන්දන් මේ කුරුඳු කොහෙන් ලැබෙනවද කියා ලෝකයෙන් සංගවා තැබුවා. ඔවුන් කුරුඳු ලැබෙන තැන් ගැන විවිධ බියකරු කතා නිර්මාණය කළා. කුරුඳු කූඩුවලින් කූඩු හදන මහා පක්ෂීන් සහ පියාපත් ඇති සර්පයන් ගැන ඔවුන් බොරු කතා පැවසුවා. ඒ තමයි කුරුඳු වෙළඳාමේ ඔවුන් සතු ඒකාධිකාරය රැකගත් ආකාරය. ඊජිප්තුවට ගිය ඒ කුරුඳු සියල්ල ලංකාවෙන් ගියාද යන්න ගැන විවාද පවතිනවා. නමුත් ලෝකයේ හොඳම කුරුඳු තිබුණේ ලංකාවේ බව කවුරුත් දන්නා සත්‍යයක්. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් පවා පසුකාලීනව ලංකාවට ආවේ මේ කුරුඳු වෙළදාම අල්ලා ගැනීමටයි. ඉතින් ක්‍රිස්තු පූර්ව 2000 පවා ලංකාවේ කුරුඳු ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගැබ් දක්වා ගියා නම් මහා වංශය ලියවෙන්නටත් පෙර සිටම ලංකාව කියන්නේ මුළු ලෝකයම දැන සිටි වෙළඳ මධ්‍යස්ථානයක්. දැන් මේ සම්පූර්ණ චිත්‍රය දෙස බලන්න. ක්‍රිස්තු පූර්ව 500 වන විට එනම් අපේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන විට ලංකාව කියන්නේ හිස් පිටුවක් නොවේ. යකඩ භාවිතා කරන, වී ගොවිතැන් කරන, අශ්වයන් පදින විශාල නගරවල ජීවත් වන දියුණු ජනතාවක් මෙහි සිටියා. වයඹදිග වෙරළේ ජාත්‍යන්තර වරායක් තිබුණා. අපේ වනාන්තර වලින් ගිය කුරුඳු ලෝකයේ අනෙක් කෙළවරටත් ගියා. දකුණු ඉන්දියාව සමග අපට ඉතා සමීප තාක්ෂණික සහ සංස්කෘතික සම්බන්ධතා තිබුණා. වසර 40,000ක් පැවති බලංගොඩ සංස්කෘතිය ඉතා දියුණු ලෝහ යුගයේ ශිෂ්ටාචාරයකට මඟ පාදා තිබුණා. වංශ කතාවලින් අපේ ඉතිහාසය ආරම්භ වන්නට පෙර එහි ශක්තිමත් පදනම වැඩි හමාරයි. එසේනම් ඒ පදනම මත ජීවත් වූ මිනිසුන් කවුද? වංශ කතාවල ඔවුන්ව හඳුන්වන්නේ කොහොමද? යක්ෂ, නාග, රාවණා පරපුර සහ අදට ජීවත් වන වැද්දන් ගැන ඉතිහාසය සහ පුරාවිද්‍යාව පවසන්නේ කුමක්ද? ඒ තොරතුරු සමග මීළඟ කතාංගයෙන් හමුවෙමු. වංශ කතා සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. මීළඟ කතාංගයෙන් හමුවෙමු.